අද අපි කතා කරන්න යන්නේ එක් පුද්ගලයෙකුට ජීවිතේ සුන්දර දෙයක් විදිහට දැනෙද්දී තවත් පුද්ගලයෙකුට ජීවිතේ මහා අසුන්දර දෙයක් විදිහට දැනෙන්න පුළුවන්. මෙහෙම දැනෙන්න සිද්ධ වෙලා තියෙන දේ මොකක්ද? මෙන්න මේක ගැන තමයි අද කතා කරන්න යන්නේ. මොකද සමහර මිනිස්සු ජීවත් වෙනවා හරිම සුන්දර විදිහට, හරිම ආස කරන විදිහට ජීවත් වෙනවා. තමුන්ට අවශ්‍ය කරන විදිහට ජීවත් වෙනවා. හැබැයි තවත් කොටසකට එහෙම කරන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඔයා මේ මොන ගොඩේ හිටියත් ඔයාට මේක සිද්ධ වෙන්න හේතුව මොකක්ද කියන එක ගැන චුට්ටක් කතා කරන්න යනවා. මොකද හැම පුද්ගලයෙකුටම වැදගත් වෙනවා තමුන්ගේ සුන්දර සහ අසුන්දර දේවල්. හැමෝටම වැදගත් වෙනවා. මොකද හැමෝටම අවශ්‍ය සුන්දර ජීවිතයක් ගත කරන්නනේ. ඉතින් එහෙම කරන්න නම් අපේ ජීවිතේ අපිට ඇවිත් තියෙන දේවල් මොනවද කියන එක සම්බන්ධව අපි හොඳ අවධානයකින් ඉන්න ඕනේ. ඒ වගේම හොඳ අවබෝධයක් අපිට තියෙන්න ඕනේ. එහෙම තියෙනවා නම් අපිට පුළුවන් ඔන්න අපේ ජීවිතේ හොඳ සුන්දර තැනක් බවට පත් කරගන්න. රයිට්. එහෙනම් අපි යන්නද අපි මාතෘකාවට. ඉතින් හැමදේම කලින් ඔයාව අපේ channel එකට පිළිගන්නවා. සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම හර්ෂණ දිසානායක. ඉතින් අපි මේ channel එකේදී කතා කරන්නේ ඔයාගේ ජීවිතයේ තියෙන ප්‍රශ්න වලට ඔයාගේ thinking pattern එක වෙනස් කරගන්නේ කොහොමද කියන එක ගැන තමයි අපි මේ channel එකේදී කතා කරන්නේ. ඉතින් එහෙනම් අපි යමු මාතෘකාවට. අද අපි කතා කරන්න යන්නේ ඔයාගේ ජීවිතේ සුන්දර ජීවිතයක්ද අසුන්දර ජීවිතයක්ද එහෙම සිද්ධ වෙලා තියෙනවා නම් ඒකට මොකක්ද හේතු වෙන්න පුළුවන් කියන කාරණේ ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. රයිට්. එහෙනම් අපි පටන් ගමු. සුන්දර ජීවිතයක් ගෙවනත් අසුන්දර ජීවිතයක් ගෙවනත් හැම කෙනෙකුටම මේකට ප්‍රධානම හේතුව තමයි තමුන්ගේ අතීතය. මෙන්න මේ අතීතය දිහා බලන විදිහ අනුව අපේ ජීවිතයේ දැන් කාලේ අපි ගෙවන්නේ මොන විදිහටද කියන එක තීරණය වෙනවා. ඒ කොහොමද? චුට්ටක් අපි බලමුකෝ. ඔයාගේ අතීතයේ පිළිබඳව ඔයාගේ අතීතයේ වෙච්ච සිදුවීම් පිළිබඳව ඔයාට ලැබුණු අත්දැකීම් පිළිබඳව ඔයා දකින්නේ කොහොමද කියන එක ගොඩාක් වැදගත් ඔයාගේ ජීවිතේ අද ගත කරන තත්ත්වෙට. ඒකට මම මෙහෙම උදාහරණයක් කියන්නම්. එක්තරා දවසක් මගේ බිරිඳ මගෙන් අහනවා ඔයාගේ ජීවිතේ තිබුණ ඔයාගේ ජීවිතේ තියෙන ඔයාගේ ජීවිතේ හොඳම කාලය මොකක්ද? ඔයාගේ ජීවිතේ හොඳම කාලය මොකක්ද? ඉතින් මේ ප්‍රශ්නේ ඔයාගෙන් කවුරු හරි අහුවොත් ඔයා මොකද්ද මේකට දෙන උත්තරේ? ඉතින් කමෙන්ට් එකක් දාන්න පල්ලෙහෙන් මොන වගේ උත්තරයක්ද ඔයාට මේකට තියෙන්නේ කියලා. මම කියන දේ චුට්ටක් අහලා බලන්න. ඒක පිළිබඳව ඔයා හිතලා බලන්න මේ කතාව හරිද කියලා. රයිට්. ඔයාගේ අදහස ඉස්සලා කියන්න. ඔයාගේ ජීවිතේ හොඳම කාලය මොකක්ද? එක්කෙනෙකුට මේක වෙන්න පුළුවන්. තමුගේ ජීවිතේ හොඳම කාලය තමයි මේ දැන් ගත කරන කාලය. දැන් කාලේ. රයිට්. දැන් තමයි මම හොඳටම ජීවත් වෙන්නේ. හැබැයි සමහර කෙනෙකුට වෙන්න පුළුවන් මම ඉස්සර නම් හොඳට හිටියා, මං ඉස්සර මෙහෙම හිටියා, අර එහෙම හිටියා, මෙහෙම හිටියා නේද? දැන් මට ඒව නැතුණාට මට ඉස්සර එහෙම තිබුණා. එහෙම සමහරු කියන්න පුළුවන්. හැබැයි තවත් සමහරු කියන්න පුළුවන් මට ඉස්සර හොඳක් තිබුණෙත් නැහැ, දැන් හොඳකුත් නැහැ කියලා. එහෙම කියන්නත් පුළුවන්. රයිට්. එතකොට මම මොකද්ද මේකට දුන්න උත්තරේ? මම දුන්න උත්තරේ තමයි මගේ ජීවිතේ හොඳම කාලය තමයි
මගේ අත්දැකීම් ගත්ත කාලේ මගේ අවුරුදු ගානත් එක්කම මම කිව්වා මම මෙන්න මේ අවුරුද්දේ ඉඳන් මෙන්න මේ අවුරුද්ද වෙනකම් මෙන්න මේ කාලේ තමයි මගේ ජීවිතේ වැදගත්ම කාලේ මගේ හොඳම කාලේ තමයි මේ කාලේ. ඇයි මං එහෙම කිව්වේ? මම අත්දැකීම් ගත්ත කාලය ගැන තමයි මම කිව්වේ. එහෙම කියන්න හේතුව තමයි අද මම මගේ ජීවිතේ ගමනක් ඇවිත් තියෙනවා නම් අද මම මගේ ජීවිතේ යම්කිසි ගමනක් යනවා නම් සාර්ථක ගමනක් මේ ගමන යන්න ප්‍රධාන හේතුව තමයි මගේ ජීවිතේ අත්දැකීම්. මම ගත්ත අත්දැකීම්. මම ලබපු අත්දැකීම්. මට ලබන්න සිද්ධ වෙච්ච අත්දැකීම්. අහඹු ලෙස හරි සමහර අත්දැකීම් නිසා තමයි මේ හැම අත්දැකීමක් නිසාම තමා මම අද මගේ ජීවිතේ යම්කිසි ගමනක් යනවා නම් යන්නේ. ඒක අපිට පාඩමක් කරගන්නේ මෙන්න මේ විදිහට. කොහොමද? ජීවිතේට පාඩමක් කරගන්න නම් මේ අත්දැකීම් කියන දේ එකම වැරද්ද අපි දෙපාරක් කරනවා නම් ඒක අත්දැකීමක් වෙන්නේ නැහැ. අපි ඒක පුරුද්දක් කරගෙනයි තියෙන්නේ. එක පාරක් කරොත් ඒක වැරද්දක්, දෙපාරක් කරොත් ඒක පුරුද්දක්. රයිට්? තුන්වෙනි පාර නිරතිම්ම මේක කරනවා. එහෙම නොකරන්න නම් මොකද්ද කරන්න ඕනේ? පුරුද්දක් නොවෙන්න ගත්ත අත්දැකීම හොඳ අත්දැකීමක් කරගන්න ඕනේ. එහෙම වුණොත් ඔයාට පුළුවන් ඒ වැරද්ද වෙන්නේ නැහැ කියන්නේ අපේ ජීවිතේ අඩුපාඩු ටික ටික හැදෙනවා. අඩුපාඩු ටික ටික හැදෙනවා කියන්නේ අපේ ජීවිතේ හොඳ ගමනක් අපිට යන්න පුළුවන් ශක්තිය අපිට ලැබෙනවා. ඒ බලය අපිට ලැබෙනවා. අපේ සිතුවිලි ධාරාව එකින් එක වෙනස් වෙනවා. අපේ මනස එකින් එක වෙනස් වෙනවා. පොඩ්ඩෙන් පොඩ්ඩ වෙනස් වෙනවා. අපි හිතන විදිහ ටිකෙන් ටික වෙනස් වෙනවා. හැබැයි එහෙම වෙන්න නම් අපි අපේ ජීවිතේ ගත්ත අත්දැකීම්, ලැබපු අත්දැකීම් හොඳ අත්දැකීමක් කරගන්න ඕනේ. එහෙම නොකරගත්තොත් අපිට අපේ ජීවිතේ මේ සාර්ථක ගමන යන්න වෙන්නේ නැහැ. අපි අතීතයට බැන නම් කල්ගත කරන්නේ, අතීතයට බැන නම් අපේ ජීවිතය අපි ගත කරන්නේ අපිට පුළුවන් වෙන්නේ නැහැ ජීවිතේ සාර්ථක වෙන්න. හොඳ සුන්දර ගමනක් යන්න. හොඳ සතුටුදායක ජීවිතයක් ගත කරන්න. මොකද ඔයාගේ ජීවිතේටම ඔයාටම බැන ජීවත් වෙන මිනිසෙක්. ඉස්සල්ලා පුරුදු වෙන්න ඔයාට ආදරය කරන්න. ඔයාට සිද්ධ වෙන දේ, සිදුවෙන දේ හොඳ දෙයක් විදිහට දකින්න. ඔයාගේ වැරද්දකින් වෙන්න පුළුවන් යම්කිසි සිදුවීමක් වෙන්න. ඒක නිසා ඔයාලට ලොකු හානියක් වුණා, ලොකු මුදල්මය හානියක් වුණා වෙන්න පුළුවන්. ඒ විට අමතරව ඔයාට ආර්ථිකමය හානියකට වඩා ඔයාට ආධ්‍යාත්මික ඔයාට මනසට දැනෙන ලොකු හානියක් වුණා වෙන්න පුළුවන්. හැබැයි ඒක ඔයා පුරුද්දක් විදිහට කරන්නේ නැතිව ඒක ඔයාගේ හොඳ අත්දැකීමක් විදිහට ගන්න. ඔයාගේ හොඳ එක්ස්පීරියන්ස් එකක් කරගන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න. ඔයා හිතන පැටර්න් එක වෙනස් කරගන්න. දකින්න දේ දකින්නේ ඔයා අසුභවාදී විදිහට නම් ඔයාට ලැබෙන්නේ එහෙම දේවල්ම තමයි. ඇයි ඔයා බලාපොරොත්තුෙන් ඉන්නේ මේ වගේ දේවල්? ඔයා දකින්න ආස කරන්නේ මේ දේවල් නේද? ඔයාගේ ජීවිතේ මම මේව කරා කියලා එක දේවල් වැරදි කිය ඔයා කල් මරනවා නම් ඔයාගේ ජීවිතේ මේ වර්තමානෙත් ඔයා නැති කරගන්නවා. මේ අතීතය නිසා වර්තමානය සහ අනාගතය නැති කරගන්න එපා. අතීතය ගැන පසුතැවෙන එකෙන් සිද්ධ වෙන්නේ වර්තමානයේත් අනාගතයත් දෙකම අපිට නැති කරලා යන එක. ඔයාට අතීතය ගැන හිතලා ඒක ගැන පසුබට වුණා කියලා ඒක අත්දැකීමක් නොකරගෙන නැවත ඒ වැරද්ද කරගන්නවා කියලා කියන්නේත්. එහෙම නැත්නම් ඒක ගැන හිත ඔයා කලකිරලා ඉන්නවා කියලා කියන්නේත් ඔයාගේ වර්තමානය අනාගතේ දෙකම ඔයාට නැති වෙලා යනවා. මේ දේ කරගන්න එපා. මේක මහා අපරාධයක්. අපිට ජීවත් වෙන්න මහා ලොකු කාලයක් නැහැ. නේද? අපි දන්නවා අපේ ජීවිත කාලය ටිකෙන් ටික කෙටි වෙනවා හැමෝගෙම. නේ? ඔයා ගත කරපු කාලේ කොච්චරක්ද කියලා ඔයා දන්නවා. ඔයාට ගත කරන්න තියෙන කාලේ කොච්චරක්ද කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. එහෙනම් අපි මේ ගත කරන දවස, ගත කරන මොහොත, මේ ගත කරන තප්පරේ සතුටින් ජීවත් වෙන්න. ඒක තමයි ඔයාට ලබන්න පුළුවන් උතුම්ම දේ. ඊට වැඩි උතුම් දෙයක් නැහැ. ඔයාගේ ඇති ලොකු ටාගට්,
හොඳ ටාගට් එකක් ඇති ජීවිතේ. හොඳ අරමුණක් ඇති ජීවිතේ. මේ අරමුණට යන්න ලොකු අධිෂ්ඨානයකින් වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන් ඔයාගේ ජීවිතේ. හැබැයි අද විඳින්න. මේ කියන්නේ විඳිනවා කියලා කියන්නේ කරන්න තියෙන හැම දෙයක්ම කරලා නේ කාලා බීලා විනාශ කරලා යන එක නෙමෙයි, විඳින එක නෙමෙයි. නේද? අපි පාටි වලට යන කෙනා අපි ජීවිතේ විඳිනවා කියලා කියන්නේ ගොඩක් අය. ඒක ගැන නෙමෙයි මම මේ කියන්නේ. ඔයාගේ ජීවිතේ සතුටින් ගත කරන එක ගැන. ඔයාගේ ජීවිතේ නිදහසේ ගත කරන එක ගැන. ඔයා සතුටු වෙන එක ගැන. නේද? ඔයාගේ පවුලේ අයත් එක්ක නේද? අම්මා තාත්තත් එක්ක. එහෙමත් නැත්නම් බිරිඳත් එක්ක, දරුවොත් එක්ක සතුටින් කාලය ගත කරන එක තමයි ඔයාගේ ජීවිතේ ලබන්න පුළුවන් උතුම්ම දේ. ඉතින් මේ දේ ලබන්න නම් ඔයාගේ අන්න අර පසුගිය දේවල් ටික මතක් කර කර තියෙනවා නම් ඔයා ඉන්නවා නම් ඔයා ඒව මත යැපෙනවා නම් ඒ කියන්නේ මේ වැරදි දේවල් මත වැරදි දේවල් ඔයාගේ ඔළුවේ තියාගෙන ඒ දේවල් ඒ වැරද්ද අත්දැකීමක් කරගන්න නැතුව වැරදි දේවල් දැක දැක ජීවත් වෙන කෙනෙක් නම් ඔයාට මේ සතුට ලැබෙන්නේ නැහැ. එහෙනම් ඒක ඔයා අමතක කරලා දාන්න. මේ අතීතය කියලා කියන්නේ අපි දකින්න ඕන දෙයක්. හැබැයි ඒ මත යැපෙන්න ඕන නැති. ඒ මත යැපෙන්න ඕන නැති. ඒක දිහා බලලා අනාගතේ හදාගන්න. අතීතය දිහා බලලා වර්තමානය හදාගන්න. වැරද්ද නිවැරදි කරගන්න. වැරදි හැමෝම අතින් සිද්ධ වෙනවා. වැරදි වෙන්නේ ඔයාගේ අතින් විතරක් නෙමෙයි. හැම මිනිස්සු අතින්ම වැරදි වෙනවා. ලෝකේ වැරදි නොකරන මිනිස්සු නැහැ. හැමෝම අතින් වැරදි සිද්ධ වෙනවා. ඒ වෙන වැරදි හදාගන්න එක තමයි ඔයාට කරන්න පුළුවන් හොඳම දේ. මගේ අතින් වැරදි සිද්ධ වෙනවා. ඒ වැරද්ද මම හදාගන්නවා. හැබැයි ආයෙ වතාවක් ඒ වැරද්ද කරලා මගේ අනාගතෙත් වර්තමානයත් මම නැති කරගන්නේ නැහැ. එහෙනම් මෙන්න මේක හොඳට හිතර ගන්න. ජීවිතය කියලා කියන්නේ අපිට ගත කරන්න තියෙන සතුටු තැනක්, සුන්දර තැනක්. ඒ සුන්දරත්වය ඇති කරගන්නවද නැති කරගන්නවද කියන එක තීරණය වෙන්නේ ඔයාගේ සිතුවිලි මත. මෙන්න මේ සිතුවිලි වලට හොඳ තැනක් දෙන්න, සතුටුදායක තැනක් දෙන්න, හොඳ ශක්තියක් දෙන්න, ධනාත්මක හොඳ සිතුවිලි විතරක් හිතට ගන්න. හැමදේම සුබවාදී විදිහට දකින්න. කිසිම දෙයක් අසුබවාදී විදිහට, කිසිම දෙයක් වැරදි විදිහට දකින්න එපා. අත්දැකීමක් විදිහට දකින්න. එතකොට ඔයාට හරිම ලේසි ඔයාට මම මේ කියන තැනට එන්න. මේකට තව ගොඩාක් විදි තියෙනවා අපිට thinking pattern එක වෙනස් කරගන්න. මම මේව ගැන එකින් එක සතියෙන් සතිය මම ඔයාලට මේ සම්බන්ධව වීඩියෝස් අරගෙන එනවා. ඒක නිසා අපේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මේ කතා කරන දේවල් සම්බන්ධව ඔයාගේ අදහසත් අපිට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අතීතය ගැන පසුතැවීම වර්තමානයත් අනාගතයත් දෙකම නැති වෙනවා. ඒක කරගන්න එපා. ඔයාගේ සුන්දර ජීවිතේ සුන්දර විදිහට ගත කරන්න. මේ ජීවිතේ සතුටුදායක විදිහට ගත කරන්න. ඒක තමයි ඔයාට ලැබිලා තියෙන උතුම්ම දේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් අතට නතර වෙන්න. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා